අයිබෝවන් චීනය මුහුදු මට්ටමේ සිට අඩි 15,000ක් උස ටිබෙට් සානුව මිනිසුන් වෙනුවට AI රුබෝවරු යොදාගෙන ඉදිකරමින් සිටි. අද අපි බලන්න යන්නේ චීනයේ විශාලතම ජලවිදුලි බලාගාරයක් කොහොමද AI තාක්ෂණයේ නිර්මාණය වන්නේ කියා. මෙය චීනයේ යන්ගු ජලවිදුලි බලාගාරය වන අතර මෙය ඉදිකරනු ලබන්නේ පහසු කර්මාන්තශාලා පරිසරයක නොවේ. එය ඉදිකරනු ලබන්නේ පෘථිවියේ වඩාත්ම සතුරු ප්‍රදේශයක් වන ටිබෙට් සානුවේය. අපි මේ කතා කරනු ලබන්නේ මෙම ප්‍රදේශයේ සඳහන් වන පරිදි දිවා කාලයේ ඉතා දැඩි උෂ්ණත්වයක්ද රාත්‍රී කාලයේ හිම කැටි වන පරිදි උෂ්ණත්වය වෙනස් වන පරිසරයක් ගැන. මෙහි ඔක්සිජන් මට්ටම ඉතා අඩු මට්ටමකින් පැවතීම නිසා මිනිසුන්ට මෙම පරිසරයේ රාජකාරී කිරීමට අපහසු වන අතර ප්‍රදේශයේ ඇති කාලගුණික තත්ත්වය ඉතා දරුණු වේ. කෙසේ හෝ චීන ඉංජිනේරුවන් මිනිසුන්ට පහසු නොවන පරිසරයක මිනිසුන් වෙනුවට රොබෝවරයන් යොදාගෙන නිර්මාණය ඉදිකිරීමේ සැලසුමක් සොයාගන්න. මෙම වේල්ලේ ඉදිකිරීම් නිම කළ පසු මෙගාවෝල්ට් 1200ක ධාරිතාවක් නිපදවන අතර මෙමගින් මිලියන 40ක් දක්වා ජනගහනයක් සේවය කරන සාමාන්‍ය නගරයකට ප්‍රමාණවත් විදුලියක් ජනනය කරයි. එය බෙල්ජියම වගේ රටකට සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වෙයි. තවද මෙහි සමස්ත ව්‍යුහය ඉදිකරනු ලබන්නේ ඉතා විශාල 3D මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරගෙනය. කෘතිම බුද්ධිය යොදාගෙන වේල්ලක් මුද්‍රණය කිරීම. ලෝකයේ වඩාත්ම නවීන ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර කුඩා ප්ලාස්ටික් නිර්මාණ මුද්‍රණය කිරීම වෙනුවට මෙම යන්ත්‍ර කොන්ක්‍රීට් නිර්මාණ සාධන අතර විශාල පාපන්දු පිටියකට සමාන නිර්මාණද මෙම 3D පින්ටර් උපයෝගී කරගෙන නිර්මාණය කළ හැක. මෙම යන්ත්‍ර ක්‍රියා කරන ආකාරය ගැන සිතන විට සඳහන් වන පරිදි අද කොන්ක්‍රීට් වක්කල යුතුද නැත්නම් කාලගුණික බාධා පැමිණියද ඉහළ උෂ්ණත්වයන්ට ගැලපෙන ආකාරයේ මිශ්‍රණ සකස් කරන්නේ කෙසේද වැනි තීරණ රසක් මෙහි ඇති AI යන්ත්‍රමකින් තීරණය කරයි. යැන්ගු වේල්ල පාලනය කරන AI පද්ධතිය සෑම පැයකටම මෙවැනි තීරණ දහස් ගණනක් ගණනය කරයි. තවත් සුවිශේෂී දෙයක් තමයි මෙම යන්ත්‍ර මගින් ඉදිරියට ඇතිවිය හැකි ගැටලු දහස් ගණනින් ගණනය කරයි. කෙසේ වෙතත් මිනිස් නිරීක්ෂණය යටතේ මේ සියල්ල සිදුවේ. සති ගණනාවක් සෑම යන්ත්‍රයක්ම විවේකයකින් තොරව අඛණ්ඩව ක්‍රියා කරන අතර මිනිස් දෑතට වඩා නිර්වද්‍යතාවයකින් මේ යන්ත්‍ර ක්‍රියා කරයි. මෙහි තවත් කැපී පෙනෙන දෙයක් වන්නේ ඉදිකිරීම් වේගයයි. සාම්ප්‍රදායික වේලි ඉදිකිරීම් සඳහා වසර ගණනාවක් ගත වුවද AI බලයෙන් ක්‍රියා කරන මෙම යන්ත්‍ර යොදා ගන්නා විට එම කාර්යය ඉතා සුළු කාලයකින් නිම කෙරේ. පෘථිවියේ වඩාත්ම අභියෝගාත්මකම ස්ථානයක මෙම විප්ලවීය වේල්ල ඉදිකිරීමට හේතුව කුමක්ද? මෙයට හේතුව දෙස බලන විට ටිබෙටය පිහිටා ඇත්තේ ආසියාවේ වැදගත්ම ගංගා කිහිපයක මූලාරම්භ වන ස්ථානයක වන අතර චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ අග්නිදිග ආසියාව පුරා බිලියන 2කට ආසන්න ජනතාවකට ජලය සපයන ජලමාර්ගයක මෙවැනි අධික ජලමාර්ගයක් පාලනය කිරීමකින් අධික බලයක් නිෂ්පාදනය කිරීමට හැකිවේ. අවම මිනිස් ශ්‍රමයකින් AI බලය භාවිතා කරමින් චීනයේ ටිබෙට් ගැටලු මූලික වශයෙන් විසඳා ඇත. මෙවැනි නව නිර්මාණ දෙස බලන විට චීනය ටිබෙට් වේල්ල සෑදීම පමණක් නොව පෘථිවියේ කිසිම ස්ථානයක් ඔවුන්ට අභියෝගයක් නොවනු ඇත. මොකද මෙතරම් දුෂ්කර ස්ථානයන්ගේද ඔවුන් අතිවිශාල ඉදිකිරීම් ඉහළ තාක්ෂණයන් යොදා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ අවසන් කිරීම විශ්මය ජනකයි. ලොව පුරා බොහෝ රටවල් මෙය දෙස නිශ්ශබ්දව බලා සිටි. මෙම නිර්මාණයන්ගේ පිරිවැය දෙස බලන විට රොබෝ ඉදිකිරීම් පද්ධතිය සඳහා මූලික ආයෝජනය අති විශාල වුවද මෙහියුම් පිරිවැය ඉතා අඩුවේ. චීනය දැනටමත් මහා පරිමාණයේ ව්‍යාපෘති කඳුකර භූමි ප්‍රදේශ සඳහා අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම සහ චීන මුහුදේ කෘතිම දූපත් ඉදිකිරීම වැනි රටකට අභියෝගයක් වන මහා ඉදිකිරීම් බොහෝ ප්‍රමාණයක් නවීන තාක්ෂණයන් භාවිතා කරමින් ආරම්භ කර තිබේ. වීඩියෝව නැරඹුවාට ස්තුතියි. අලුත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.